සුබ උදෑසනක් ශ්‍රී ලංකාවේ හැමෝටම ඒ වගේම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විදේශගතව ශ්‍රී ලංකාවෙන් විදේශගත වෙලා ඉන්න අපේම ශ්‍රී ලාංකිකයන්ට සුබ දවසක් සහ සුබ ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. මම වීඩියෝ එක දාන්නේ මම වීඩියෝ කලින් කරපු කෙනෙක් නෙවෙයි. මම වීඩියෝ එක දාන්නේ යම් කිසි දේවල් ටිකක් අපි මේ දකින දේවල් හින්දා. මේවා ගැන කතා නොකර ඉන්න බෑ. මේවා ගැන කතා නොකර හිටියොත් ඒකේ හිතන්නේ මේ දේශපාලනිකව මජරයෝ හිතන්නේ අපි කොන්ද පණ නැති කොන්දක් නැති කශේරුවක් නැති මෝඩ රැලක් කියලා තමයි හිතන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මම විතරක් නෙවෙයි මේ සමාජයේ ඉන්න සියලු දෙනා මුන්ට විරුද්ධ වෙන්න ඕනේ. මොකද අර සෝමේ කියලා මාධ්‍යවේදියෙක් සංක ඒ මාධ්‍යවේදියා නුවර පැත්තේ තමන් තනියෙන් තමන්ගේ කොල්ලෝ කෙල්ලෝ ටිකත් එක්ක එකතු කරගෙන මේ කරන වැඩේ ගාවට ගිහිල්ලා අර ප්‍රාදේශීය සභාවේ උන් ටිකක්ද කොහොද එකතු කරන් ගියපු අර විපක්ෂී උන් ටික තගත් දාලා ඒ මනුස්සයාගෙන් වතුර බෝතල ඉල්ලුවම දුන්නේ නැහැ කියලා ඒ මනුස්සයාට ඵලයන් කියලා තග දාලා මතක තියාගනින් උඹලගේ දේශපාලනය අපි අතු ගාලා දැම්මේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල ඊට කලින් අතු ගාලා තියෙනවා මේ වෙලාවේ තමයි හොඳටම අතු ගාලා දැම්මේ උඹලට කවදාවත් මේ රටේ මේ ලංකාවේ මේ භූමියේ යථාර්ථයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. උඹලගේ දේශපාලනේ යථාර්ථයක් වෙන්නේ නැහැ. ඒක උඹලා කොහොම නෙවෙයි ඔළුවෙන් හිටගෙන මොන විදිහ කරත් උඹලගේ දේශපාලනේ අපේ රට ගොඩ නැගුවෙත් නැහැ. අපේ සමාජෙ ගොඩ නැගුවෙත් නැහැ. අපේ මිනිස්සුන්ගේ ජීවිතේ ගොඩ නැගුවෙත් නැහැ. ඒකින් ඇති දෙයක් උන්නේ නැහැ. උඹලා විතරයි කරගත්තේ. අපි ඒකයි උඹලව අතහැරලා දාලා උඹලව හැඳි ගාලා දාන්න අපි තීරණය කරේ. ඒ නිසා කරුණා කරලා උඹලට දෙයක් කරන්න බැයි නම් උඹලට මිනිස්සුන්ට උදව් කරන්න හිතක් පහළ වෙන්නේ නැත්නම් උඹලට මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නැත්නම් කරුණා කරලා ගෙවල් වලට වෙලා පාඩු හිටපියව. තග දාන්න එපා. මොකද අපේ ශ්‍රී ලංකාවේ මිනිස්සුත් හොඳට දන්නවා ගහන්න කරන්න මරන්න හොඳට දන්නවා. මේ මිනිස්සුන්ගේ තියෙන ඊටාම හොඳ මානුෂික ගුණාංග නිසා උඹලා වගේ උන් තාමත් ජීවත් වෙන පණ පිටින්. උඹලා හොඳට බලපල්ලා ඔය වගේ උන්ට වෙලා තියෙන දේවල් මේ ආසියාතික රටවල් වල උදාහරණ ගනි. උඹලා වගේ ඔය වගේ තගදානේ උන්ව පණ පිටින් යවන්නේ මේ ලංකාව විතරයි. ඒ ලංකාවේ මිනිසුන්ගේ තියෙන හදවතේ තියෙන හොඳකම හින්දා. උඹලා තවත් ඔය දේශපාලනය ඔය විදිහටම කරොත් උඹලගේ දේශපාලනය ඔය විදිහට තගදාලා උඹලා දේශපාලනයෙන් මේ අපි භයානක මිනිස්සු අපි කියන දේවල් කරන්නේ නැහැ අපි කියන දේවල් කරන්නේ නැතිනොත් එහෙම මෙහෙම තමයි කියලා පෙන්වන්න දෙනවනම් අපිත් දන්නවා හොඳට උඹලට සලකන්න ඕන විදිහ. ඇඳන් එන ඇඳුම නිරුපද්‍රිතව බේරගෙන යන්න ඕන නම් ඇඳන් එන අට ඇඳුම නිරුපද්‍රිතව බේරගෙන යන්න ඕන නම් උඹලා ඇවිල්ලා පුළුවන් උදව් කරලා නැත්නම් උදව් කරන්න බැයි නම් පැත්තකටලා පාඩු ඉඳගෙන බලන් ඉඳපන්. හරි? එතකොට තව එකෙක් කියනවා මේ ලංකාවට මේ සතපහක්වත් එවන්න එපා. මේ ආණ්ඩුවට උදව් කරන්න එපා. නාකි රැවුලෝ. තොට බැයි නම් පාඩු ඉඳපන්. උඹගේ උදව්ව ඕනේ අපිට. අපිට ඉන්නවා ලංකාවේ උදව් කරන්න ඕන තරම් මිනිස්සු මේ රටේ මේ ලෝකේ ඉන්නවා. උඹ නාකි රැවුල උදව් නොකරත් නැතත් මේ රට අපි ගොඩ ගන්නවා. අපි හම්බ කරන්නේ බොහෝම දුක් විඳලා මේ නයිට් ෂිෆ්ට් එක කරන්නේ. පුදුමාකාර දුකක්. ඒ කරන ගමන් තමයි අපි හම්බ කරන කීයක් හරි ගෙදරට දාන ගමන් තමයි මේ රටේ යම්කිසි උන්නතිය මේ වෙලාවේ අසරණලා ඉන්න මිනිස්සු වෙනුවෙන් කීයක් හරි දාන්න ඕන කියන හිත අපිට තියෙන්නේ. දැනටමත් බොහෝ දෙනෙක් අපේ ශ්‍රී ලාංකීය ජනතාව බොහොම හොඳ මිනිස්සු ඉන්නේ. මේ පිටරට ජීවත් වෙන හැම කෙනාම කීයක් හරි දානවා කිසිම විදිහකින් ලෝභකමක් නැතුව. ඒ මිනිස්සු ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන් පුදුම කට්ටක් කන මිනිස්සු ඉන්නේ. ඒ අතරේ තමයි මේ හැමදේම කරන්නේ. සමහර මිනිස්සු සමගගේ ගේ හදාගන්න ගත්ත ණය ප්‍රමාණය එහෙම් පිටින් මේ අරමුද්‍රට යොමු කරලා සමහර මිනිස්සු රත්තරන් බඩු කනකර උකස් කරලා ඒ සල්ලි ටික මේ අරමුද්‍රට බැර කරලා. එතකොට ඔබ වගේ නාකි රැවුලෙක් ඔබ වගේ පාදට දේශපාලනයක් ගැන දන්නේ නැති දේශපාලනික වශයෙන් හිඟන්නෙක් මේ වගේ දේවල් කරනවා කියන එක අපිට පුදුමයක් නෙවෙයි. මොකද ඔබගේ ජාතිකත්වය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔබ ශ්‍රී ලාංකිකෙක් වෙන්න බෑ. ඔබ එක්ක අවජාතකෙක් නැත්නම් මොන මොකක් හරි.
කොහොමත් උඹව අපි අතු ගාලා දානවා. උඹත් එක්කම උඹගේ ওই බයිතක්සලාවයි උඹගේ ඔය කාලකන්ණී රැළයි අපි අතු ගාලා දාලා ගොඩාක් කල්. හරි? ඒ හින්දා ඔබ පරිස්සම් වෙලා ඉඳපන්. පරිස්සම් වෙන්න ඕන මොනවත් හින්දා නෙවෙයි උඹට අහසින් පාත් වෙන හෙනයක් හරි ගැහුවොත් අන්න එකකින් පරිස්සම් වෙන්නපන්. මොකද ලංකාවට වින කටිනේ උන්ට දඬුවම් හම්බෙච්ච හැටි හොඳට දන්නවා. අපිට ඒ අත්දැකීම් තියෙනවා. මේ වෙලාවේ උඹලට උදව් කරන්න බැයි නම් මේ වෙලාවෙන් වචනකින්වත් රටේ මිනිස්සුන්ට ශක්තියක් හයියක් අඩුම ගානේ වචනකින් කරන්න බැයි නම් කරුණා කරලා කටයි පුකයි වහගෙන ගෙදරට වෙලා හැංගිලා ඉඳපන්. මොකද මේ හැමදාම මේ මිනිස්සු මෙහෙම ඉන්නේ නැහැ. මේ මිනිස්සු හොඳට හම්බ කරපු මේ මිනිස්සු හැමදාම තමන්ගේ රස්සාවට ගිහිල්ලා තමන්ගේ කාර්යය කරලා හම්බ කරන් කාපු මිනිස්සු අද යම් කිසි මට්ටමකට වැටලා තියෙනවා. ඒ මිනිස්සුන්ට වෙලා තියෙන දේ අපිට දරා ගන්නත් බෑ. එතකොට උඹ වගේ පාදඩේක් තමන්ගේ රටේ මිනිස්සුන්ට උදව් කරන්න එපා කියලා කියනවනම් උඹගේ ජාතිකත්වයේ උඹගේ උපත ගැනත් අපිට හොයන්න වෙනවා. ඒ නිසා නාකි රැවුලා ඒ වගේම අර බයිතක්සලාව කියන එක. එතකොට තව අරකෙක් ඉන්නවා මේ ගිනි අවුලන චතුර කියලා එකෙක් ඉන්නවා මේ අර කොම්බුවේ. උගනත් හොයන්න ඕනේ රජයක් විදිහට රජයට බල කරනවා අපි. උන් ගැනත් හොයන්න. මොකද උන්ගේ දේශපාලනය උන් කොහොම හරි කරනවා. උන් කරන්නේ මේ රට ගිනි අවුලන එක. වැරදි මතයක් මේ රජය ගැන හරි මේ සමාජය ගැන හරි ගෙනියන්නේ උන් තමයි. මේ වෙලාවේ අපි හොඳට මැනගන්න ඕනේ මොකුන්ද මිනිස්සු මොකුන්ද නොමිනිස්සු කියලා. කරුණා කරලා තමන්ට පුළුවන් විදිහට තමන් මේ සමාජ වෙනුවෙන් දෙයක් කරන්න, මේ ශ්‍රී ලංකාවේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න. ඒ වගේම ඒ ගමන් තමන් දැනගන්න මේ ඉන්නේ හොරා, මේ ඉන්නේ මිනිමරුවා, මේ ඉන්නේ ජඩයා කියලා. හරි? මේ කතා කරන මම ශ්‍රී ලංකාවේ ඉඳන් ඩුබායි වල සේවය කරන්නේ. එතකොට මේ අපිට තියෙන කැක්කුම, අපිට තියෙන වේදනාව ওই ලංකාවේ ওই වෙලාවේ ඒ ආපදාවට ලක් වෙනකොටත් ඒ රටේ හිටපු කාලකන්ණි පාදඩේ උන්ට තේරෙන්නේ නැත්නම් උන්ගේ ලේවල එක්ක ප්‍රශ්නයක් තියෙනවා සහ උන්ගේ ජාතිකත්වයේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙලාවේ අපි කරන්න ඕනේ රජයට සහාය වෙන්න ඕනේ, ඒ රටේ මිනිස්සුන්ට සහාය වෙන්න ඕනේ සහ මේ රට ගැන අපි යම්කිසි චිත්‍රයක් මවන්න ඕනේ මේ වෙලාවට උදව් ඕන කියලා. අපි ගැන අපි විතරක් නෙමෙයි මේ පිට රටවල මිනිස්සු පවා දුක් වෙනවා මේ අපේ ලංකාවට වෙච්ච දේ ගැන. එතකොට උඹ වගේ ওই නාකි රැවුලා වගේ පාදඩේක්, ওই නාකි රැවුලා වගේ පාදඩේක්, ওই වගේ පාදඩේ කතාවක් කිව්වහම අපිට පුදුම වෙන්න දෙයක්වත් නැහැ. ඔය වගේ පාදඩියෝන්ගේ කතා අහනකොට අපිට පුදුම වෙන්න දෙයක්වත් නැහැ. හැබැයි ওই වගේ පාදඩියෙක්, අපතේ, කාලකන්ණියෙක්, මජරේක්, අවජාතකයෙක් කියන දේවල් අහලා මිනිස්සු සල්ලි හොයවෙන්නේ නැහැ. සල්ලි එවනවා, තිබ්බට වඩා එවනවා. එවන්න හිතපු ගානක දෙගුණයක් එවනවා. අපි රට ගොඩ ගන්නවා. ඔය හැමදාම ඔය මිනිස්සු කඳවුරු වලින් නැහැ. ඔය මිනිස්සුත් ප්‍රකෘති මට්ටමටපත් වෙනවා. අන්න එදාට මේ රට තිබ්බට වඩා ගොඩ ගන්නවා. අපි ඒකට පුළුවන් විදිහට අපි රජයට සහාය වෙනවා සහ මොකද මේ රජයට සහාය වෙනවා කියන්නේ මේ රජය තමයි අපේ රටේ ජීවනාලිය. රජය තමයි යම්කිසි තීරණයක් ගන්න රටේ ගැන. ඒ රටේ වෙන දේවල් ගැන තීරණය කරන රජය. ඒ ක්‍රියාවලිය ගැන රන්නේ රජය. ඒ නිලධාරීන්. ඒ මිනිස්සුන්ට සහාය දෙන්නේ නැහැ කියන්නේ මේ රට ගොඩ ගන්න උවමනාවක් නැහැ කියන එක. එතකොට උඹ වගේ නාකි පාංකඩ කාලකන්ණි අපත මජර අවජාතක වේස බල්ලෙක් ඔය නාකි රැවුලට කියන්නේ හරි ඔය නාකි රැවුල වගේ මතදාරින් ටිකක් ඉන්නවා තව උන්ටත් එක්ක තමයි මේ කියන්නේ පොදුවේ තොපිලට බැයි නම් තොපිලගේ කටයි පුකයි තොපිලගේ සක්කිලි පුකයි වහගෙන කට වහගෙන පාඩුවේ ගෙදරටලා හැංගිලා ඉඳපන්. මේ මිනිස්සු හැමදාම මේ විදිහට ජීවත් වෙන්නේ නැහැ. මේ මිනිස්සු කවදා හරි තමන්ගේ ප්‍රකෘති මට්ටමට ඇවිල්ලා ඒ මිනිස්සුත් මේ දායකත්වයේ දක්වනවා මේ රට ගොඩනගන්න. ඒ මිනිස්සුත් හැමදාම හර්සා කරලා කීයක් හරි හම්බ කරලා තමන්ගේ බඩගින නිවාගත්ත මිනිස්සු. ඒ නිසා ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕන අපි. පිටරට ඉන්න අපේම ජනතාවට මං ඉල්ලනවා පුළුවන් විදිහට යූරෝ යෙන් ඩිනාර් ඩිරාම් එතකොට ඩොලර් ඒ කිසි දෙයක් හිතන්න එපා. පුළුවන් විදිහට තමන් කෝපි කෝප්පයක් හරි බොන්න තියෙන කීයක් හරි කමක් නැහැ. මේ වෙලාවේ තමන්ට පුළුවන් විදිහට මේ වෙලාවේ ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්න. මොකද මේ වෙලාවේ අපි ශක්තියක් වෙන්න ඕනේ. අපේ රජයට අපේ ලංකාවේ මිනිස්සුන්ට අපි ශක්තියක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පිටරට වලින් ලැබෙන දේවල් විතරක් බලන් අපිට ඉන්න බෑ. මොකද අපි උස්ම ගත්තේ, අපි පණ ගත්තේ, අපි පණ ලැබුවේ අපේ ශ්‍රී ලංකා මහ පොළොවේ.
අපි ගහක් කොළක් ගන්න දන්නවා. අපිට බෑ මේ මිනිස්සු අතහැරලා ජීවත් වෙන්න. ඒ නිසා පුළුවන් තරම් අපේ රට ගැන හිතලා, අපේ ජාතිකත්වය ගැන හිතලා මේ වෙලාවේ ජාති කුල මල ભેද වර්ණ ඒ කිසි දෙයක් හිතන්න එපා. පුළුවන් තරම් Tamanට පුළුවන් හැකි පමණින් ද්‍රව්‍යමය හෝ මූල්‍යමය හෝ ආධාර කරන්න ජනාධිපති කාර්යාලයෙන් දීලා තිනවා ගිණුම් අංක. ඒ ගිණුම් අංක වලට මුදල් දාන්න පුළුවන්. මං හිතන්නේ මහජන ලංකා බැංකුවේ account එකක් තියෙනවා. ඒකට ඕනම කරන්සි එකකින් සල්ලි දාන්න පුළුවන්. ඒව හොයලා බලලා සල්ලි දාන්න තමන්ගේ රට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම යුතුයකම අපි කරමු. අපි මේ රට ගොඩ ගමු. තිබ්බ මට්ටමට ආයෙ ගියමු. ආයෙමත් කියන්නේ උදව් කරන්න බැරි වුන් පාදර දේශපාලඥයෝ අවලංගු වෙච්ච දේශපාලඥයෝ උඹලට බැරි නම් උඹලා පාවඩි පැත්තකටලා ඉඳපන්. අපි උඹලා ගැන පස්සේ බලා ගන්න.